ඇප් එකෙන් හරියටම කොහොමද ෂෙයා එකක ප්‍රයිස් එක බලන්නේ? ගොඩක් අය අහලා තිබෙන ප්‍රශ්නයක් ඇප් එකෙන් කොහොමද ෂෙයා එක ප්‍රයිස් එක බලන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන් ඇප් එකෙන් අපි කොහොමද ෂෙයා එකක ප්‍රයිස් එක හරියටම මේ ගන්න පුළුවන්ද කියලා, විකුණන්න පුළුවන්ද කියලා හොයාගන්න කියන එක මේ වීඩියෝ එකෙන් බලන්න. ෂෙයා එකක ප්‍රයිස් එක කොහොමද ඇප් එකෙන් බලාගන්නේ කියලා දෙන්නම්. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. අපිට පුළුවන් ඒ ට්‍රේඩ් ඇප් එකට ගිහිල්ලා ඔයාට ඕන කම්පැනි එක සිලෙක්ට් කරගන්න. මම මෙතනදී සිලෙක්ට් කරන්න බලාපොරොත්තු වෙන්නේ HNB බැංක් එක. මේ HNB බැංක් එකට අදාළව ඇප් එකේ ඕපන් වෙන වින්ඩෝ එක. ඒකෙදී ඔයාලට බලන්න පුළුවන් ෂෙයා එකේ prices ගැන details තියෙනවා. history highest price එක, lowest price එක, turnover එක, bid price එක, ask price එක තියෙනවා. එතකොට මම කියලා දෙන්නේ කොහොමද මේ bid price එක සහ ask price එක හැදෙන්නේ කියලා. එතකොට මේ bid කියලා කියන්නේ ෂෙයා එක ගන්න බලාපොරොත්තුෙන් ඉන්න අයගේ bidders prices තියෙන්නේ. ask quantity එක රතු පාටින් තියෙන්නේ. ෂෙයා එක විකුණන්න බලාගෙන ඉන්න අයගේ details එතනින් බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙතන බලා ගන්න පුළුවන් රුපියල් 306ට අඩුවෙන්ම තියෙනවා ෂෙයාස් 6500ක් එක්කෙනෙක් ඉල්ලනවා. ඒ වගේම 314ට 9000ක් ඉල්ලනවා. 315යි 50ට 5 දිනක් පහක් ඉල්ලනවා ෂෙයාස්. ඒ වගේම 316ට ෂෙයාස් 100ක් ඉල්ලනවා. එතකොට මෙතන වැඩිම ගානකට ඉල්ලන්නේ 316. එතකොට වැඩිම ගානට ඉල්ලන කෙනාගේ මිල තමයි උඩටම තියෙන්නේ. ප්‍රයොරිටි එක දෙන්නේ. එතකොට විකුණන අයගේ details මෙතනින් බලා ගන්න පුළුවන්. මේ තියෙන රතු පාට තීරුවේ 323යි 50ට ෂෙයාස් 8ක් විකුණන ඕඩර් එකක් දාලා තියෙනවා. 322යි 50ට එක ෂෙයා එකක්, 321ට ෂෙයාස් 1100ක්, 319ට ෂෙයාස් 8ක්. එතකොට මෙතනදී විකුණන්න දාලා තියෙන යාල කලින් ඊට වඩා අඩු ගානකට මේ ෂෙයාස් අරන් තියලා තියෙනවා. එතකොට අපිට පේනවා විකුණන්න තියෙන්නේ අඩුම ප්‍රයිස් එක තමයි උඩම තියෙන්නේ. ඇත්තටම මෙතනදී මිල ගාන සමාන නැති නිසා ගණන්දුනුවක් වෙන්නේ නැහැ. හිතන්න ඔබ කැමති HNB එකේ ෂෙයා එකක් රුපියල් 319ට ගන්න කියලා. එතකොට ඔයාගේ ඕඩර් එක දැම්මට පස්සේ ඔයාගේ ප්‍රයිස් එක උඩටම ගිහිල්ලා මෙයාගේ ෂෙයාස් ටික ඔයාට හුවමාරු වෙනවා. ඒ වගේම ඔයා හිතන්න ඔයා කැමති ඔයාගාව තියෙන ෂෙයාස් ටිකක් 316ට විකුණන්න. ඉතින් ඔයාට පුළුවන් 316ට තමයි වැඩිම ගානට ඉල්ලන්නේ. ඔයාගේ ඕඩර් එක ඔයා සෙලින් ඕඩර් එක දානවා 316ට. 316ට සෙල් ඕඩර් එක දැම්මට පස්සේ මේ 316ට මිලට ගන්න ඉන්න කෙනාට ඒ ෂෙයාස් ටික ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා කැමති නම් 317ට 18ට ඕඩර්ස් දාලා තියාගෙන ඉන්න පුළුවන්. එතකොට කවුරු හරි කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ මිලට ඒ කොටස මිලදී ගන්න ෂෙයා එක ගන්න පුළුවන්. එතකොට ඔයාට පැහැදිලි කොහොමද ඕඩර් බුක් එකේ ෂෙයා එකක ප්‍රයිස් එක බලා ගන්න. එහෙනම් අපි අනිවාර්යයෙන්ම ෂෙයාස් ගද්දි ඕඩර් බුක් එක නැත්නම් මාකට් ඩෙප්ත් එක බලලා තමයි ෂෙයා එකක් ගන්න ඕනේ. කොට දන්නවා කොහොමද අපි සෙල් කරන්නේ බයි කරන්නේ කියලා. එතකොට සෙල් ඇන්ඩ් බයි කියන එක ඇප් එකේ තියෙනවා. එතනට ගියාම එතනත් ඕඩර් බුක් එක පේනවා. ඕඩර් බුක් එකේ අපි බයි එකක් කරනවා නම් එතනට උඩම ප්‍රයිස් එක. ඒ කියන්නේ ෂෙයා එක 319 තමයි අපිට ගන්න පුළුවන්. මේක තියෙන අපිට ඕක වෙනස් කර ගන්න පුළුවන් ඕන විදිහට. සෙල් කරනවා නම් 319ට අපි විකුණනවා නම් ඒ ප්‍රයිස් එක තියෙනවා. එතකොට ඒක අපිට ඕන විදිහට හදලා අපිට ඕන විදිහට ඇඩ්ජස්ට් කරලා ක්වොන්ටිටි එක වෙනස් කරලා විකුණන්න ගන්න පුළුවන් කියන එක දන්නවා. ඒක කලින් වීඩියෝ එකකත් තම පෙන්නලා තිනවා ෂෙයාස් ගන්න විදිහ සහ විකුණන විදිහ. එතකොට ඔයාට කෙලින්ම ෂෙයා එකක් අර මාකට් වොච් එකටම ගිහිල්ලා එතනින් බයි සෙල් කියන ඔප්ෂන් දෙක උඩ තියෙනවා. මේ දෙකෙන් අපිට සිලෙක්ට් කරලා අපි බයි එකක් නම් බයි ක්ලික් කරාම කෙලින් මේ බයි වින්ඩෝ එකට යනවා ඕඩර් බුක් එකට. ඒ වගේම සෙල් එකක් නම් සෙල් කරපු ගමන් එතන සෙලින් අපිට ඇඩ් කරන්න. එතකොට මේ විදිහට තමයි ෂෙයා එකක අපිට පුළුවන් වෙන්නේ ෂෙයා එකක මිල හරියටම බලා ගන්න වෙන්නේ.